හායි ෆ්‍රෙන්ඩ්ස් කොහොමද හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද මම ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ ටිකක් විතර වෙනස් කන්සෙප්ට් එකකට අනුව ගොඩනැගිච්ච ඇනිමේ එකක්. ඇනිමේ එකේ නම රෙකෝඩ් ඔෆ් රෑන්ගල්. ඇනිමේ එක ගැන කියනවා නම් දෙවියන් සහ මිනිසුන් අතර ඇතිවෙන තරඟමාලාවක් වටා ගොඩනැගිලා තියෙන මේ ඇනිමේ එක Netflix හරහා විකාශය වුණා. ඒ වගේම ඔයාලා හිතන්නේ අපේ බුදුහාමුදුරුවෝ මේ තරඟ වලට සහභාගී වුණොත් මොකක් වෙයිද? ඒ ගැන මේ ඇනිමේ එකේ ඉස්සරහදී බලා ගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නොකර අපි යමු අපේ වීඩියෝ එකට. ඊට කලින් channel එක subscribe කරලා නැත්නම් ඒකත් කරගෙන වීඩියෝ එකට like එකක් දාගනවා සෙට් වෙන්න. මුලින්ම කතාව පටන් ගනිද්දී අපිට පෙන්නනවා ඒ දේව සභාවේ ප්‍රධානියා සියුස් කියන පට්ටනාකි ඩයල් එක. දෙවිවරු අවුරුදු 1000කට වරක් තමයි මෙහෙම දේව සභාවකට රැස් වෙලා තියෙන්නේ. මේ දේව සභාවේ අරමුණ මනුෂ්‍යත්වය මේ පෘථිවිය විනාශ කරලා දානවද නැද්ද කියන තීරණය සම්මත කරගන්න. මේක කියලා ඉවර වෙනවත් එක්කම ලෝක විනාශයක ලෝඩ් ශිව මුලින්ම යාගේ කැමැත්ත ප්‍රකාශ කරනවා මනුෂ්‍යව මේ ලෝකෙන් සහ මුලින්ම විනාශ කරලා දාන්න. ලෝඩ් ශිව ඒකට හේතු කියන්නේ මනුෂ්‍යයන් පෘථිවිය තමන්ගේ කියලා හිතාන පෘථිවියේ එක් එක් ප්‍රදේශවල තමන්ගේ බලය පතුරවාගෙන ඉන්නවා. ඒ බලය පැතුරන ප්‍රදේශය යටත් කරගන්න තවත් සෙට් එකක් යුද්ධ කරනවා. ඒ නිසා පෘථිවිය විනාශ වෙනවා. එහෙම තමයි ලෝඩ් ශිව දෙවියෝ හිතන්නේ. ඒ සභාවේ ඉන්න තවත් දෙවගණක් වෙන ඇප්‍රොඩයිට් දෙවගණ එකග වෙනවා. ඒ මිනිස්සු නිසා පෘථිවිය දූෂණය වෙනවා කියන හැඟීමත් එක්ක. ඉතින් මේ නිසා දේව රැස්වීමේ ඉන්න හැම දෙවියෙක්ම පෘථිවිය මිනිසුන්ගෙන් තොර ලොවක් බවට පත් කරන්න තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරනවා. ඒ හින්දා සියුස් එහෙමත් නැත්නම් දේව සභාවේ සභාපති ඊට එකගව තීන්දුව දෙන්න යනවත් එක්කම එතනට එනවා බ්‍රෝහිටල් කියන වර්කිලිලා 10 දෙනාගෙන් පළවෙනි වර්කිලි. එයා එතෙන්ට ආපු ගමන් හැම දෙවි කෙනෙක්ම බලනවා මොකද කියලා. එයා එතෙන්ට ඇවිල්ලා අමුතු විදිය කතාවක් කියනවා. මේ මිනිස්සුන්ගේ දෙවියන්ගේ අතර අමුතු යුද්ධයක් ගැන. මේ යුද්ධේ සිද්ධ වෙන්නේ මිනිස්සුන් 13 දෙනෙක් සහ දෙවියන්ගෙන් 13 දෙනෙක් අතර. මේ සටනේ මුලින්ම ජයග්‍රහණ 7ක් ලබා ගන්නා කණ්ඩායම මේ යුද්ධයේ ජයග්‍රාහක කණ්ඩායම් බවට පත් වෙනවා. ඒ විදියට කරන යුද්ධයකට කියනම තමයි රැග්නරොක් කියලා කියන්නේ. මේ කතාව අහගෙන හිටපු අනෙක් දෙවිවරු තරහින් කෑ ගහන්න ගන්නවා. ඒ කවදාවත් නැතුව කොහොමද දෙවියන්ට විරුද්ධව මිනිස්සු සටන් කරන්න කියලා. හල්ලවල තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හිටා මේ සටන ගැන කරුණු කියලා තියෙනවා. ඒ නිසා කිසිම දෙවියෙක් මේකට විරුද්ධ වෙන්න බෑ. හැබැයි දෙවිවරු මේකට වැඩිපුර කැමති වෙන්නේ නැහැ. මොකද ඒ කට්ටිය දන්නවා කවදාවත්ම මිනිස්සුන්ට දෙවියන්ට විරුද්ධව සටන් කරලා දිනන්න බෑ කියලා. මොකද වැල්කරිට ඕන කොහොම හරි මිනිස්සු ජාතිය බේරගන්න. අනිත් එක තමයි මේ මිනිස්සු ජාතිය දින්නොත් එහෙම මේ තරගෙන් දේව සභාවට ඒ කට්ටියට කිසිම පීඩාවක් කරන්න බැරි වෙනවා තවත් අවුරුදු 1000ක් යනකම්. හැබැයි ඉතින් දෙවිවරු මේකට කැමති වෙන්නේ නැහැ. එහෙම තමයි පේන්නේ. ඒත් ඉතින් වැල්කරිගේ මේ කියමනත් එක්ක මේක සියුස් ගෙනන් හිතරම වදිනවා. ඊට පස්සේ සියුස් අමුතු හිනාවකුත් එක්කම කියනවා හරි එහෙනම් අපි මේ තරඟේ පවත්වමු. පවත්වලම් බලමු මිනිස්සුද නැත්තම් දෙවියන්ද කියලා. කියපු සියුස් ඒ වැල්කරිටම බාර දෙනවා. එහෙම නැත්නම් ඒ බ්‍රෝහිටල්ටම බාර දෙනවා මේ මිනිස්සු හොයාගන්න වැඩේ ඔයාගේ වැඩක් කියලා. ඊට පස්සේ එයාටම කියනවා ඔයා මේකට ගැළපෙන තරඟකරුවම හොයාගෙන එන්න කියලා. ඊට පස්සේ ඒක මනුස්ස ජාතිය වෙනුවෙන් ඉදිරිපත් කරන්න කියලා ඒකට සියුස්ම කියනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා එයාගේ කැමැත්ත මේ තීන්දුව වෙනුවෙන් ලබා දෙන විදිහ. ඊට පස්සේ ඉතින් මේකට අත ගහන්න කාටවත්ම බෑ. මොකද එයානේ මේකේ සභාපති. තීන්දුව ලබා දී ඉවරනාට පස්සේ සියුස් දෙවියෝ ඒ බ්‍රෝහිටල්ටම කියනවා ඔයාටම බාරයි මේ තරඟ වෙනුවෙන් මිනිස්යන් හොයාගන්න එක. ඔයාම මේ තරඟ වෙනුවෙන් මිනිස්යන් හොයාගෙන ඉන්න කියලා. ඊට පස්සේ මේක පිළිගන්න බ්‍රෝහිටල් කියනවා හරි මම කොහොම හරි කරලා ශක්තිමත්ම 13 මිනිස්සු 13 දෙනෙක්ව කොහොම හරි හොයාගෙන එන්නම් කියලා. ඊට පස්සේ බ්‍රෝහිටල් එයා ගාව හිටපු අනිත් කෙල්ලයි මෙතනින් පිට වෙලා යනවා. ඔන්න ඊට පස්සේ තමයි අපිට පෙන්වන්නේ වලහල්ලාවල තියෙන ඇරීනා එක. දැන්ටමත් මිනිස්සු ගොඩක් දෙනෙක් මිනිස්සු වගේම දෙවියන් ගොඩක් දෙනෙක් රැස් වෙලා ඉන්නවා. මොකද මේ තියෙන රැග්නරොක් තරඟය බලන්න. මේ තමයි ප්‍රථම වටේ. එහෙම කියලා හයිම්ඩාල් කියන මේ නවුස මේ කට්ටියට දැනුම් දෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ඒ නවුස කියනවා දැන් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ තරඟයට මුලින්ම මුහුණ දෙන්න යන දෙවියා. ඔව් තමයි අකුණු වලට අධිපති තෝර් කියලා එයා කියනවත් එක්කම
අපට පෙන්නනවා පුටුවක ඉඳගෙන ඉන්න එයාගේ ලොකු මිටියක් ඉස්සරහින් තියාගෙන ඉන්න තෝර් දෙවියන්. ඒ දෙවියෝ එයාගේ ඇස් දෙක එකපාරට මරනවා විතරයි නිකන් ටෙලිපෝට් වුණා වගේ එයා එකපාරටම ඇරින එක ඉස්සරහින්ම මතුවෙනවා. ඔන්න ඊට පස්සේ එනවුස් දැන් එනවුස් කරන්නේ අපේ මනුස්ස වර්ගය වෙනුවෙන් සටන් වදින කෙනා ගැන. එයා තමයි මේ මුළු ඉතිහාසෙම හිටපු ග්‍රේටස්ම ඒ කියන්නේ විශිෂ්ටම සහ ශක්තිවත්ම මිනිසයා. එකපාරටම අශ්වයෙක්ගේ පිටින් මමියක් වගේ ඔතාගෙන එන මේ මිනිස්සයාගේ නම තමයි ලූබු කියලා කියන්නේ. ලූබු හරි අමුතු නමක් ගණන් ගන්න එපා. ඒ කාලේ නම්. ඔන්න දැන් ඇරින එකේ සටන පටන් ගන්නවත් එක්කම තෝරුයි මේ ලූබුයි දෙන්නගේ තිබ්බ පොඩ්ඩක් දුර පරිතරය අඩු කරලා ටික ටික ලං වෙනවා. ටික ටික ලං වෙලා එකපාරටම ලූබියාගේ හෙල්ල ඇදලා අරගෙන තෝරට ගහනවත් එක්කම මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. හරි එහෙනම් ඔයාලට මේකේ අනිත් එපිසෝඩුත් ඕන නම් අනිවාර්යයෙන්ම පල්ලෙහින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ රැග්නරොක් කතා මාලාවේ අපි වන්දනාමාන කරන දෙවිවරු පවා ඉන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා මේක වැඩි ගණන් ගන්න එපා. මොකද ඒ දෙවිවරු එක කන්සෙප්ට් එකකට හදපු දෙවිවරු කොටස. ඒ කියන්නේ යාළගේ නම් අරගෙන හදපු වෙනම ජීවින් කොටසක් කියලා හිතාගෙන මේක බලන්න. නැත්නම් ඔයාලට පොඩ්ඩක් කවුල් යන්න පුළුවන්. ඒ වගේම අපේ මේ වීඩියෝ එක බැලුවේ අපිව subscribe නොකරන දැන්ම subscribe කරන්න. මොකද අපි මේ රැග්නරොක් කතා මාලාවේ දාන ඊළඟ කතාංග ඔයාලට ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙවි ඉක්මනටම. ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් අදට අපි යනවා මේ AS and tube